SK සිස්ටම් එකෙන් හරියට මාකට් එක එන්ට්‍රි එකක් ගන්න කොහොමද? මේ වීඩියෝ එකෙන් බලමු. මෙතනදී අපි මුලින්ම change of chart එකක් හැදෙනකන් ඉන්න ඕන. ඊළඟට change of chart එක හැදුනට පස්සේ Fibonacci retracement tool එක low එකේ ඉඳන් high එකට ඇඳ ගන්න ඕන. ඊළඟට මාකට් එක මේ golden zone එකට එනකන් අපි ඉන්නවා. ඊළඟට මාකට් එක golden zone එකට ආවට පස්සේ අපි යන්න ඕන පොඩි time frame එකකට. එතකොට මේ පොඩි time frame එකේ change of chart එකක් හැදෙනකන් අපි ඉන්නවා. ඊළඟට ආපහු මෙතන Fibonacci retracement tool එක low එකේ ඉඳන් high එකට අඳින්න ඕන. එතකොට මේ golden zone එක තමයි අපේ entry එක වෙන්නේ. එතකොට මේ zone එකෙන් තමයි අපි entry එක ගන්න ඕන. එතකොට stop loss එක මේ low එකෙන් තියාගන්න පුළුවන්. ඊළඟට target එක තියාගන්න අපි ආපහු higher time frame එකටම එන්න ඕන. ඊළඟට Fibonacci extension tool එක මුලින්ම low එකට ඊළඟට high එකට අන්තිමට entry එක ගත්ත තැන low එකෙන් තියාගන්න ඕන. එතකොට මේ 1.272 සහ 1.618 මේ zone එක තමයි අපේ target එක වෙන්නේ. ඉතින් ඔයත් මේ වගේ එන්ට්‍රි එකක් තනියම ගන්න දැනට ඉගෙන ගන්න කැමති නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. මම ඔයාලට හෙල්ප් කරන්නම්.